ආයි ළමයි සුබ දවසක් වේවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද මම ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේ දැන් ලංකාවේ වසංගතයක් වගේ හැමතැනම මේ කතා වෙන මාතෘකාවක් තමයි මේ Facebook මොනිටයිසේෂන් කරලා සල්ලි හොයන්න තියෙන පාඨමාලාවල ඊට පස්සේ TikTok එකෙන් සල්ලි හොයන්න පුළුවන් කියනවා. YouTube එකෙන් මේ සල්ලි හොයන්න පුළුවන් කියලා ලොකුවට ලංකාව පුරාම රාවයක් යනවා. ලොකු කතාවක් යනවා. මිනිස්සු මාර විදිහට වීඩියෝ දාගෙන පිස්සෝ වගේ දනවනවා. ඉතින් ඒක ඇත්ත කතාව පැහැදිලි කරලා ඔයාලට මේක කරන්න පුළුවන්ද බැයිද කියන මූලික කරුණු ටිකක් මම ඔයාලත් එක්ක කතා කරන්න කියලා බැලුවේ මේ ඔයාලා දන්නවද YouTube එක ගිය අවුරුද්දට විතරක් ගිය අවුරුද්ද එකහමාරක් දෙකට විතරක් වීඩියෝ හදලා දාන කට්ටියට ඒ කියන්නේ ක්‍රියේටර්ස්ලාට ගෙවලා තියෙනවා ඩොලර් වලින් ගත්තොත් එහෙම ඩොලර් බිලියන 200ක් හිතාගන්න පුළුවන් දේ මුදල කොච්චරක්ද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩොලර් බිලියනයක් කියන්නේ ගත්තොත් එහෙම අද කාලේ හැටියට ගත්තොත් එහෙම කෝටි ඒවා ලක්ෂ 3ක් විතර වෙනවා. ඩොලර් බිලියනයක් කියන්නේ කෝටි ඒවා ගත්තොත් එහෙම කෝටි ඒවා ගොඩවල් ගහුවොත් එහෙම මේ ලක්ෂ කෝටි ගොඩවල් ලක්ෂ 3ක් විතර ගෙවුවා. හිතාගන්න එතකොට මේ ඒ වගේ 200ක් ගෙවලා තියෙනවා කියන්නේ අවුරුද්දක් එකමාරක් එතකොට ක්‍රියේටර්ස්ලට කොයිතරම් මුදලක් නම් ඇත්තටම YouTube වලින් හොයන්න පුළුවන්. මේ සෝෂල් මීඩියා තුලින් හොයන්න පුළුවන්. හැබැයි මේකේ ප්‍රධාන කරුණ තමයි අපි දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා වගේ කතාවක් තියෙනවා වගේ මේ YouTube කරද්දී අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා සහ අපි කොහොමද මේක කරන්න ඕනේ කියලා මේ දැනගෙන කරන්න ඕනේ. දැන් Facebook එකට හෝ TikTok එකට හෝ ඒවා සෑම platform එකකටම මාර විදිහට හැම කෙනෙක්ම ක්‍රියේටර් කෙනෙක් විදිහට එන්න හදනවා. එතකොට මේ ඇවිල්ලා මොකද කරන්නේ මාසයක් දෙකක් යනකොට දැන් ඔයාලා මේක බලන අහම්බෙන් හරි බලන කෙනෙක් ඉන්නවනේ ඔයාලා බලන ඇති ඒ හැමෝම මේක අතහැරලා දානවා. අපේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මාස දෙක තුනක් යනකොට මේක ඇදලා දෙනවා. ඔයාලා විශ්වාස කරනවට 110ක්වත් YouTube හැදුවොත් 100ක් 110ක්වත් subscribers 1000ට යන්නේ නැති බව ඔයාලා දන්නවද? එතකොට හිතන්න මේ අර අපේ ආසාවල් තිබ්බට දැන් ඔය Facebook පහුගිය කාලේ මොනිටයිස් දෙන හින්දා හරියට දැඟලුවා කොහොමද දැන් ඒ රැල්ල ඉවරයිනේ. එතකොට පැහැදිලිව මතක තියාගන්න මේ කරුණු හරියට දැනගෙන මේවා කරන්න ඔයාගේ වයස ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒක හින්දා මේ කරුණා කරලා මේ වීඩියෝ එක ඉවරන වෙනකම් බලන්න මම ඔයාලට ඕන පොදු channel එකක් පටන් ගන්න ඕන පොදු මේ කරුණු ඔක්කොම මේ වීඩියෝ එක තුල කතා කරනවා. ඒක හින්දා කරුණා කරලා ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලගේ ජීවිතේට වටිනාම වැදගත්ම පොයින්ට් ටිකක් මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. පළවෙනි දේ තමයි ඇයි අපි YouTube එකක් කරන්න ඕනේ කියලා හිතන්නේ. විශේෂයෙන් මම කියන්නේ ලංකාවේ අපේ ආර්ථිකයත් එක්ක අපි ඩිෆෙන්ඩ් වෙන්නේ හරි පොඩි. ඒ කියන්නේ අපි රඳා පවතින්නේ හරි 95%ක් රටේ ජනතාව. හරි මේ පොඩි ඉන්කම් එකක් මත. එතකොට අපේ අතේ තියෙන ෆෝන් එක යූස් කරලා පොඩි ඩේටා ප්‍රමාණයක් වැය කරලා ටිකක් මහන්සි වුණා නම් ටිකක් ඔළුව පාවිච්චි කරා නම් අපිට මේකෙන් අන්ලිමිටඩ් සල්ලි හොයන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා උදේ වැඩට ගිහිල්ලා හවස එනකොට රුපියල් 30000ක් ලක්ෂ එකමාරක් අතර ජොබ් එකක හිර වෙලා ඉන්නවා නම් ඔයාට එක තප්පර මේ 10කින් දාන වීඩියෝෙන් සමහර විට ඔයාට රුපියල් කෝටියක් දක්වා හොයන්න පුළුවන්. අනිත් එක මේකේ කවුරුත් අපි ඒ කියන්නේ YouTube එක සහ අපේ සාමාන්‍ය ජීවිතේ YouTube එක දාලා තියෙන නීති රීති සහ අනිත් ඒවා කඩ කරන්නේ නැත්තම් මේකේ සල්ලි හොයන්න පුළුවන් සීමාවේ කෙලවරක් නැහැ. ඒ කියන්නේ තමුන්ට ඕන විදිහට ලස්සනට මම මේ නිකන් ෆෝන් අහුවෙච්ච වෙලාවේ ෆෝන් එක තියාගෙන මේ වීඩියෝ එක කරනවා වගේ ඔයාලට හරි ලස්සනට පොඩි කන්ටෙන්ට් එකක් දාලා සමහර විට ඒ කන්ටෙන්ට් එකෙන් ඔයාලට ලොකු මුදලක් මේ හොයන්න පුළුවන්. එතකොට අපි පළවෙනිම බලමු ඔයාට YouTube එකක් කරනවා නම් මේ ඉස්සෙල්ලා මොනවද ඕනේ? ඔයාට මොනවද ඕනේ? ඕන කරන උපකරණ මොනවද? ඒ කියන්නේ ෆෝන් එකක් ඕනේද, ලැප්ටොප් එකක් ඕනේද? ඒ වගේ දේවල් අපිට අවශ්‍යතාවය තියෙනවානේ. එඩිටින් මොන හරි software ඕනේද? ඒ වගේ දේවල් සමහර අය අලුත් පරපුර සහ පරණ අය විශේෂයෙන් පරණ අය හිතන් ඉන්නවා මහ ලොකු දේවල් ඕනේ කියලා. මතක තියාගන්න YouTube එකක් කරන්න ඔයාට මොකක් හරි වීඩියෝ කෑල්ලක් දාන්න පුළුවන් ෆෝන් කට්ටකුයි
ඩේටා ටිකකුයි තිබ්බනම් ඒ හොඳටම ඇති. පටන් ගන්න අයන්නේ. හරිද? පටන් ගන්න පළවෙනි වීඩියෝ කල්ලම ඔයාලට මම උදාහරණයක් විදිහට කියන්නම්. මගේ දැන් මගේ මේකම ඇත්තටම මම ඊයේ පෙරේද පටන් ගත්ත දෙයක්. මගේ ලොකු channel ගොඩක් තියෙනවා. මම ඒවා ගැන ඔයාලට පස්සේ හෙළිදරව් කරන්න. මේ මම පළවෙනි වීඩියෝ දාපු එකේ ඔයාලා විශ්වාස කරන්න මම 2016 17 ඒවා හිතා ගන්න බැරි තරම්වත් ක්වොලිටියක් නැහැ. ඒ තරම් අපිට ෆෝන් ගන්න එහෙම ආර්ථිකයක් තිබෙන්නේ නැහැ. ඊටාම අඩු මේ වගේ තමයි මේ අපි මේ ඒ channel කරගෙන ගියේ. එතකොට මේ ඒවා මොකද මගේ පරණ තිබ්බ channel ගොඩක් policies violation කරලා නැති වුණා. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් මම ඒ ගැන ඔයාලට ගයිඩ්ලයින් දෙන්නම්. මම මේ අවුරුදු ඒ කියන්නේ 2000 මගේ පළවෙනි ඉන්කම් එක YouTube එක ගත්තේ 2016 ඒ අවුරුදු 10ක 12ක අත්දැකීම් තමයි මම ඔයාලට බෙදා ගන්න යන්නේ. මේ අපේ ලංකාවාසී ජනතාව මිනිස්සු වශයෙන් මේ අපි ගොඩ යන්න ඕනේ. ඒකින්ද පළවෙනි දේ තමයි ඔයාගේ අතේ දැනට ෆෝන් කට්ටක් තියෙනවා නම් ඊමේල් එකක් හදලා තියෙනවා නම් ඩේටා පොඩ්ඩක් දාගන්න පුළුවන් නම් ඒක තමයි ඔයාගේ YouTube එකක් පටන් ගන්න ඕන අවශ්‍යම උපකරණේ සහ මේ පළවෙනි අවශ්‍යතා ටික. ඔයාට මේ අර රුපියල් 2000 ෆෝන් එකක් තියාගෙන YouTube කරන්න බෑනේ. හැබැයි මේ අවශ්‍යතා ටික තියෙනවා නම් මේ උපකරණ ටික තියෙනවා නම් ඔයාට YouTube channel එකක් පටන් ගන්න තියෙන මූලිකම අවශ්‍යතා ටික සම්පූර්ණ වෙලා ඉවරයි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔයාට ඊමේල් එකක් හදා ගන්න ඕනේ. මේ ඊමේල් එක හදලා ෆෝන් එකට මේවා කරගත්ත ගමන් ඔයාගේ ඇත්තරම මේ channel එක ඔටෝ හැදෙනවා. එතකොට ඔයා දැන් මොනවත් අනම්මනම් හිතන්න එපා. ඔයාට channel එක මේ හැදිලා ඉවරයි. right. ඊළඟට අපි බලමු කතා කරලා දැන් ගොඩාක් දැන් ඔය පරණ වැඩිහිටි කට්ටියගේ හිතේ තියෙනවනේ දැන් අපිට YouTube කරන්න බෑ කියලා. එහෙම එකක් නෑ. මේකට හොඳට මතක තියාගන්න YouTube කරන්න මහා ඔය දැන් මේ මම පස්සේ කතා කරන්න පාඨමාලා වික්කට ඒ දේවල් කරාට ඔයාලා මතක තියාගන්න YouTube කරන්න මැජික් ඕනේ නෑ. හැබැයි මේ පාඨමාලා විකුණන ලංකාවේ YouTube කියලා දෙන කට්ටිය මේක මැජික් එකක් කියලා ඔයාලට පෙන්වන්න හදනවා. මොකද ඒ පෙන්වීම මත තමයි එයාලගේ කෝස් පාඨමාලා විකුණ ගැනීම රඳා පැවැත්ම තියෙන්නේ. ඒක නිසා මතක තියාගන්න YouTube කරන්න වයස හෝ ඔයාගේ ඉන්න තැන ඊට පස්සේ ඔයාගේ රැකියාව, ඔයාගේ කුලය, ජාතිය ඒවා මොනවත් වැදගත් නැහැ. ඔයා ජීවිතේ ඉස්කෝලේ ගිහිල්ලා නැතත් හොඳට මතක තියාගන්න. ඔයාට YouTube එකක් පටන් ගන්න පුළුවන්. ඒකින්ද හොඳට මතක තියාගන්න. එහෙම අමුතු දැනුමක් විශ්වකර්ම වැඩ YouTube channel එකක් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ අපි කතා කරමු දැන් අපි YouTube channel එකක් ඔන්න අපි දැන් දන්නවා ඔයාට වයස් සීමාවක් ජාති භේදයක් කුලයක් නැතුව YouTube කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු කාටද මේ YouTube කරන්න පුළුවන්. YouTube channel එකක් කරන්න ඔයා කම්මැලි පොඩ්ඩක් කම්මැලි නැත්තම් පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ දියුණු වෙන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාට ඔයා කරන ජොබ් එක ඉන්න තැන මේ මොකද්ද කරන්න කියලා ඔයාට ඒක අදාළ වෙන්නෙම නෑ. ඔයාට වෙන්නේ තප්පර 10ක විතර වීඩියෝ එකක් ඔයාගේ ජීවිතේ මම ඒ ගැන පස්සේ කතා කරන්නම්. මොනවා හරි වීඩියෝ කෑල්ලක් රෙකෝඩ් කරන්න ඒක අප්ලෝඩ් කරන්න විනාඩියක් යයි. ඒ විනාඩියක් දවසකට විනාඩි 5ක් විතරයි මේ වෙනුවෙන් කැප කරන්න ඕනේ. එතකොට ඔයාගේ ජොබ් එක ඔයා නර්ස් කෙනෙක් වුණත් ડોක්ටර් කෙනෙක් වුණත් ඉහළම ඇමති කෙනෙක් වුණත් නැත්නම් කුඹුරුහාන ගොවියෙක් වුණත් පොල් කඩන කෙනෙක් වුණත් නැත්තම් ඔයා පාරේ තනකොළ කපනවා නගර සභාවේ කොන්ට්‍රැක්ටර් අදිනවා මේ ටීචර් කෙනෙක් එහෙම රජයේ සේවකෙක්ද ප්‍රයිවට් ගාමන්ට් එකක වැඩ කරන කෙනෙක් කියන එක අදාළම නැහැ. ඔයාට වීඩියෝ කෑල්ලක් කරගන්න පුළුවන් නම් මේ ඔයාට ඔයාට දාගන්න ඩේටා ටිකක් තියෙනවා නම් ඔයාට YouTube channel එකක් පටන් ගන්න පැහැදිලිවම පුළුවන්. හරිද? ඒකින්ද හොරි වෙන්න එපා අපිට මේ දැනුම ඕනේ අර ඒක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා එහෙම දෙයක් YouTube කරනකොට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ගොඩාක් අය YouTube කරන්න යනකොට තියෙන ප්‍රශ්නයක් තමයි මේවා කරගන්න ප්‍රශ්නයක් තමයි මොනවාද අපි YouTube channel එකක් කරලා අපි පටන් ගත්ත කියමු මොනවාද අපිට දාන්න තියෙන අපිට වීඩියෝ හදන්න බෑ එඩිටිං කරන්න බෑ මේ ඒකින්ද අපි මොනවාද දාන්නේ මේ YouTube වල ඔයාලා ඔය බලන්නේ මේ ඔයාලා ඔය ගොඩාක් බලන channel එයාලගේ මුල්ලම channel පටන් ගත්ත කාලේ වීඩියෝ පටන් ගත්තොත් එහෙම මම කරන විදිහට තමයි එයාලා channel පටන් ගන්න තියෙන්නේ. ඒකින්ද ලොකු දේවල් කතා කරන්න ඔයා යන්න එපා.
ඔය YouTube වල ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට මේ මොනවාද වීඩියෝ දාන්න ඕනේ මේ YouTube එකට දාන්න බැරි මොනවාද? අපි මේක දැම්මොත් කවුරුත් බලන්නේ නැති වෙයි කියලා හිතන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. YouTube පටන් ගන්න ඔයාට ඕනේ මොකක් හරි වීඩියෝ එකක් ගන්න තියෙන හැකියාව. උදාහරණයක් විදිහට මෙහෙම කියන්නකො. ලංකාවේ තරම් YouTube කරන්න පුළුවන් channel වලට niche මුළු ලෝකෙම නැහැ. උදාහරණයක් විදිහට මම කියන්න. මම සරල තැනකින් පටන් ඔයා මාළු කපන කෙනෙක් නම් ඔයා මාළු විකුණනවා නම් බිස්නස් කරනවා නම් මාළු කඩයක් තියෙනවා නම් ඔයාට කැමරාව පැත්තකින් තියලා ඔයා මාළු කපනකොට ඒක වීඩියෝ වෙන්න දෙන්න මොනවත් එඩිට් කරන්න ඕනේ ඒක එහෙම දාන්න YouTube එකට. ඒ විතරක් හොඳට නැති මොකද ස්වාභා ඒ ඔයා හිතනද කොර්ලි මාළුවෙක් මුහුදු මාළුවෙක් කපනවා දැකලා නැති මේ ලෝකේ ඉන්නවා බිලියන ගණන් මිනිස්සු. ඔයා උදාහරණයක් විදිහට ඔයා ට්‍රැක්ටරයකින් කුඹුරු හාන ගොවියෙක් නම් ඔයා ට්‍රැක්ටරේ කැමරාව අහිං කරන්න ඔයා හාන එක පෙන්වන්න ඔයාට ඔයා මේ ලෝකේ හානව දැකලා නැති ඕන තරම් මිනිස්සු ඉන්නවා. ඔයා රෙදි මහනවන කැමරාව ඉස්සරහ තියාගෙන රෙදි මහන එක හැමදාම ලයිව් හරි වීඩියෝ එකක් හරි දාලා පෙන්නන්න ඔයාට මේ ඔයාගේ වීඩියෝ බලන්න ඕන තරම් වීඩියෝ ඔයා නගර සභාවේ කුණු නම් එකතු කරන්නේ කුණු එකතු කරන විදිහ පෙන්නන්න මිනිස්සුන්ට ඒ සුද්ධ කරන විදිහ ඒ අමාරු විදිහ ඔයාට ඔයාව බලන්න කෝටි ගණන් ඔයාගේ ඒ උත්සාහය කැපවීම බලන්න කෝටි ගණන් මිනිස්සු ඉන්නවා. ඔයා නර්ස් කෙනෙක් නම් ඔයා ලෙඩ පෙන්නන්න නැහැ. හැබැයි ඔයා රාජකාරී කරන වෙලාවේ ඔයාගේ පැත්තට කැමරාව හදගෙන නැත්නම් ඔයා බෙහෙත් ලියන ඒවා දාන්න පුළුවන්. ඔයාව බලන්න ඕන තරම් ඔයා කරන රැකියාව මොකද්ද කියන එක අද ඔයා පොල් කඩනවා විශේෂයෙන්ම. ඔයා පොල් ගහට නගින එක යට කැමරාව තියලා වීඩියෝ කරන්න. ඔයා ගොඩේ ගොඩ. ඔයාට මේ ලංකාවේ ගෙදර පූස් පැටියෙක් බලු පැටියෙක් නම් දැන් මගේ channel ඉන්නවා. ඒ කියන්නේ මාසෙකට ලක්ෂ ඔයාලා විශ්වාස කරද්දී ලක්ෂ 20 views එන්නේ. ඉතින් එහෙම එන්නේ මේ මං නිකන් මගේ ගෙදර ඉන්න බලු පැටවු ටික දාලා. මං පාර යනකොට හම්බෙන බලු පැටියව දාලා. ඉතින් මේ ගෙදර ඉන්න හුරතලා කියන්නේ ඔයාගේ YouTube කරන්න ඔයාට තියෙන හොඳ සුදුසුකමක්. නැත්තම් ඔයා ගොවියෙක් නම් ඔයා වගා කරන කුඹුර හැමදාම කුඹුරට යන වෙනවා දාන්න, හානකොට දාන්න, එළවලු පැල හිටවනකොට දාන්න, එළවලු කඩනකොට දාන්න, එළවලු ටික මේ යනකොට මේ විකුණන්න අරගෙන දාන්න. මේ ලංකාවේ වීඩියෝ කරන්න ඕන තරම් තැන් තියෙනවා. ඔයා පොළොන්නරුව කෙනෙක් නම් ඔයාට ගල් විහාරෙම දාලා ඔයාට ජීවිත කාලෙම ගොඩ යන්න පුළුවන්. ඔයා අනුරාධපුරයේ කෙනෙක් නම් අනුරාධපුරයේ ලස්සන ටික දාලා ගොඩ යන්න පුළුවන්. ඔයා නුවර කෙනෙක් නම් නුවර ලස්සන පෙන්නලා ගොඩ යන්න. නුවරඑළිය කෙනෙක් නම් නුවරඑළිය ලස්සන පෙන්නලා ගොඩ යන්න. මේ ලංකාවේ YouTube කරන්න තියෙන දේවල් අසීමාන්තිකයි. හොඳටම මේ තාන්ත්‍රික ලෝකේ කාටවත් නැහැ. ඒක හින්දා ඔයා බලන්න ඕනේ YouTube එක පටන් ගත්තේ මම මොනවාද මට මගේ මම ජීවත් වෙන පරිසරයේ මට දාන්න පුළුවන් වීඩියෝ මොනවාද? ඒ කියන්නේ ඔයා ජීවත් වෙනවා නම් වැල්ලවායේ ඔයා බලන්න වැල්ලවායේ මට මොනවද දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ වැල්ලවායේ එළවලු මේවා කරනවා. ඊට පස්සේ හේන් කරනවා නම් හේන් වලට ගිහිල්ලා දාන්න පුළුවන්. ඕන තරම් නිත් තියෙනවා කාටවත් කියන්න බෑ. අපිට වීඩියෝ හදන්න තැන් දේවල් නැහැ කියලා. ඔයා ගාමන්ට් එකේ වැඩ කරනවා නම් ෆෝන් එක ගෙනියන්න දෙනවා නම් ගාමන්ට් එකේ ඉස්සරහ තියාගෙන වීඩියෝ එකක් දාන්න. ඒ ඔයා මහාන එක බලන්න ඕන තරම් මේ ප්‍රකෝටි ගණන් ඉන්න. එහෙම බැරි නම් ඔයා ගාමන්ට් යන කෙනෙක් නම් ඔයා වැඩ ඇරලා එන ගමන් බස් එකේ අපි දැන් වැඩ ඇරුනේ. මෙන්න දැන් ගෙදර යන්නේ කියලා ඒ ටික විතරක් කියලා වීඩියෝ එකක් දාන්නවා. අද අහවල් දවසේ. ඒ ඇති. ඒක බලන්න ඕන තරම් මිලියන ගණන් ඉන්නවා. ඒක හින්දා වීඩියෝ දාන්න මේ ඔයාට ලංකාවේ ඕන තරම් මේ දේවල් තියෙනවා. හැබැයි මෙහෙම කරන්න එපා. ඔයා මෙහෙම උදාහරණයක් විදිහට ගෙදර ඉන්න සුරතල්ලුන්ගේ දානවා නම් ගෙදර ඉන්න පුහුස බල්ලා දාන්න. හැබැයි ඒක දාලා ඉවරලා මේ හෙට ඒකට අදාළවත් නැති කුඹුරක් හාන එකක් දාන්න එපා. නැත්තම් වෙන මිනිස්සෙක් පොල් කඩන එකක් ඒ channel එකට දාන්න. ඔයා තෝරගන්න ඕනේ මට වීඩියෝ කරන්න පුළුවන් මොන මේ සීමාවද කියලා දැනගෙන ඒ සීමාව අඳුරගෙන ඒ සීමාවට අදාළ දාන්න. උදාහරණයක් විදිහට ඔයා කොළඹ නම් ඉන්නේ ස්ට්‍රීට් ෆුඩ් කඩ දාන්න පුළුවන් නම් ඕන තරම් ඒ කඩවල වල මේ දාන්න. නැත්තම් ඔයා කඩේ ගණන් ඉන්නේ ඒ කඩේට එන යන මූණු පෙන්නන එක අවුලක් නෑ. නමුත් ඒක ඉතින් අර දාන එක සදාචාරාත්මක මති නම් නැත්තම් ඔයා කඩයක් කරත් කඩේට යන එනසෙනක ලයිව් එකක් දාලා නැත්තම් ඒක වීඩියෝ කරලා YouTube එකේ සල්ලි හොයන්න පුළුවන්.
දැන් කොළඹ කෙනෙක් වගේ නම් කොළඹ තියෙන ස්ට්‍රීට් ෆුඩ් වෝල් ෆේස් එක පැත්තට ගියා නම් ඔයාට මැරෙනකන් දාන්න වීඩියෝ තියෙනවා. ඒකින් හින්දා මේ ඔයාට දාන්න මට ලේසියෙන් වැඩ ඇරලා යන ගමන් දාන්න පුළුවන් වීඩියෝ මොනවාද කියලා හිතාගෙන ඒ වීඩියෝ එකට අදාළව අද ඉඳන් වීඩියෝ දාන්න පටන් ගන්න ඔයාට මේ ඉතාලම කෙටි කාලෙකින් ගොඩ යන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන ලොකුම වැරද්ද තමයි අපි බලනවා වීඩියෝ එකක් දෙකක් දාලා views ලක්ෂ ගණන් එයිද කෝටි ගණන් එයිද හෙට ඉඳන් මේ සල්ලි එයිද කියන දේ. කවදාවත් YouTube කරන්න හදන්න එපා. මම වීඩියෝ දාන්නේ සල්ලි හොයන්න බලාගෙන මේ හිතලා ඔහේ කොහෙට හරි අහුවෙන වීඩියෝ එකක් දැම්මොත් ඔයාට ඒකෙන් සල්ලි හොයන්න හරිම අමාරුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාට ඒක එපා වෙනවා. මොකද ඔයා මේක දාන්නෙම සල්ලි හොයන්න බලන්න. හැබැයි ඔයා YouTube එකට පළවෙනි එකට වීඩියෝ එකක් දාන්න ඔයා ඒක විනෝදාසාවකට. මගේ ජීවිතයේ අත්දැකීම මම දෛනිකව කරන දෙයක් මම මගේ පිරිසත් එක්ක බෙදා ගන්නවා කියලා හොඳ දෙයක් දෙන්න බෑ. උදාහරණයක් විදිහට ඔයා දැන් ගාමන්ට ඇරිලා ගිහිල්ලා මහන්සිලා ගෙදර එනවා නම් මේ මහන්සිය එයාලට කියන්න අපි උදේ 6ට ගියේ 5ට මම නැගිට්ටේ. මම අද මේක උයන් ආවේ කෑවේ මේක. ඔය ටික මෙහෙම වීඩියෝ එකක් මූණ පෙන්න මේ දැන් මම කතා කරනවා වගේ හරි මූණ පෙන්නන්න නැතුව හරි කරලා දාන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ආය අමුතු මැජික් කරන්න මේකේ දෙයක් නැහැ. ඒකින් හින්දා කරුණා කරලා මේ අර ඔයා දෛනිකව වීඩියෝ දාන එක මේව කරගන්න. එහෙම නැතුව දැන් එහෙම එකක් දාලා හෙට අනේ මගේ එක බලලා මට අනිද්දා ඉඳන් රුපියල් ලක්ෂයක් මේ හම්බෙයිද කියලා දාන්න එපා. අර වගේ ඔයාගේ මහන්සිය සමාජෙට ලෝකෙට කියන්න. ඉතින් එතකොට මේ මහන්සිය එකක් ඔයාගේ විඩාවත් ඇරෙනවා. ඔයා වැඩ කරන ඔයා නර්ස් කෙනෙක් නම් ඔයා ඒ වැඩ කරන මහන්සිය ලෝකේ දකිනවා. ඉතින් එතකොට ඔයාගේ විඩාවක් මගහැරෙනවා. ඒක ඔයා දෙන හොඳ දෙයක් දෙනකොට ඒක ටික කාලයක් යනකොට ඔටෝමැටිකලි මේ සල්ලි බවට පරිවර්තනය. ඒකින්ද පළවෙනි දේ තමයි ඔයා වීඩියෝ දාන්න පටන් ගන්න. දාලා ඉවරලා සල්ලි බලාපොරොත්තුම දාන්න එපා. ඔයා හොඳ දෙයක් දෙනකොට අනිත් පැත්තට ඔයාට හොඳ දෙයක් දෙනවා. ඒ වීඩියෝ එක හරහා ඔයාට සල්ලි ලැබෙන්න ගන්නවා. ඒකින්ද කරුණා කරලා වීඩියෝ දාලා හෙට ඉඳන් වීඩියෝ එකක් දාලා අනේ මේ මට මේ අනිද්දා ඉඳන් සල්ලි හම්බෙන්නේ නැහැ කියන මතේ ඉඳගෙන YouTube කරන්න හෝ Facebook TikTok මොනවත් කරන්න එන්න එපා. වැඩක් නැහැ. මොකද ලංකාවේ 99.99%ක්ම YouTube ඔය ප්ලැට්ෆෝම් අතාරින්නේ ඔන්න ඔය සල්ලි හොයන්න බලාගෙන ඉන්න. ඔයා කවුරු හරි මේක බලන කෙනෙක් ඉන්නවනම් මම මේක මේ ගේම් අතාරින්න නැතුව මොන විදිහින් හරි කරනවා කියලා මම A to Z උදව් කරනවා. ඒකින්ද කරුණා කරලා මේ වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා වීඩියෝ දාගෙන යන්න පටන් ගන්න. ඒක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ අපි දැන් මොනවා හරි දැන් ඔයාලට පැහැදිලිනේ ඔයා හාන එකක් හරි ගෙදර උයන එකක් හරි මොකක් හරි වීඩියෝ දාන්න පටන් ගත්තා කියමු. කොහොමද අපි වීඩියෝ දාන්න ඕනේ? මගේ දේ තමයි මේ පළවෙනි දේ තමයි මේ වීඩියෝ දාන්න යද්දී මේ ඔයා පළවෙනියට දවසට අඩුම ගානේ තප්පර 10ක ෂෝට් වලින් පටන් ගන්න. තප්පර 10කවත් මේ වීඩියෝ එකක් තප්පර 10ක් ඔයා කතා කරන මම මේ වගේ කතා කරන එකක් නම් මේ කැමරාව අනිත් පැත්තට හරවලා ඒ විදිහට ගන්න. නැත්නම් මේ තප්පර 10ක විතර ෂෝට් වලින් පටන් ගන්න. දවසට පුළුවන් නම් දෙකක් දාන්න. නැත්නම් එකක් දාන්න. අඩුම YouTube ගොඩ යන්න නම් දැන් මේ තියෙන මේ කම්පිටිෂන් එකත් එක්ක ඔයා සතියට තප්පර 10 මේවා වීඩියෝ 3ක්වත් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් මගේ මේක දවසට එක ගානේ දවස් 4-7ක් තප්පර මේක මොන්න තරම් වැඩ තියෙන මිනිස්සුෙකුටවත් කරන්න බැරි දෙයක් නෙමෙයි. තප්පර 10ක වීඩියෝ එකක් හදලා දාන එක මොනවත් අමුතු මැජික් කරන්න දෙයක් නෑ. ඔයා පාරේ බස් එකක් යනනම් බස් එක රෙකෝඩ් කරලා මෙන්න අපේ ඉස්සරහින් යන බස් එක කියලා ඒක දාන්න තියෙනවා. එතකොට මේ තප්පර 10 ගානේ රෙකෝඩ් 10ක් 20ක් අතර රෙකෝඩ් කරපු හරි ඔයාගේ කන්ටෙන්ට් එකට අදාළව ඒක විනාඩියක් හෝ විනාඩි දෙකක් හරි ඒ වීඩියෝ එක පුළුවන් නම් හැමදාම දාන්න අඩුම සතියට දෙකක් තුනක්වත් දාගෙන යන්න අඩුම මේ මාස දෙක තුනක්. ඊට පස්සේ ඒක දාගෙන යනකොට ඔයාට පුළුවන් නම් උදාහරණයක් විදිහට දැන් මේ ෂෝට්ස් මේ අතර කැමරාව තියෙන දාන ගම මම මේ හරිම සිම්පල් සරලම දේවල් වලින් කතා කරන්නේ. ෆෝන් එක මේ දැන් මගේ වීඩියෝ එක මේ අතර තියලා ඔයාගේ කන්ටෙන්ට් එක මොනවා හරි කරන ක්‍රියාදාමය දාන්න හදන වීඩියෝ එක විනාඩි 3-4ක වීඩියෝ එකක් අනිත් අතට රෙකෝඩ් කරලා අමුතු මැජික් ඕනේ රෙකෝඩ් කරන්න අතාරින්න දැනක් එඩිටින් බැරි නම් ස්ටොප් කරලා ආය අවශ්‍ය තැන ඉඳන් ගන්න එහෙම කරලා වීඩියෝ එක අරගෙන ඒකට හරියන ටයිටල් එකක්
මේ නමක් දාලා YouTube එකට අප්ලෝඩ් කරලා දාන්න. ඔහොම කරගෙන යන අතරේ ටික දවසක් යනකොට ඔය පුළුවන් වෙලාවට ඕකේ තියෙන ලයිව් ඊට පස්සේ ඔයාලට සබ්ස්ක්‍රයිබර් 100ක් 200ක් හැදුනට පස්සේ ලයිව් යන්න පුළුවන් 50න් හැදෙන්නේ ඒවා අපි පසුව කතා කරමු. ඊට පස්සේ ලයිව් එකක් දෙකක් දාගෙන යනකොට ඕකේ යම්කිසි දේවල් ටිකක් තියෙනවා මේ සල්ලියෙන් කම්ප්ලීට් කරන්න ඕනේ. ඒ ටික කම්ප්ලීට් කරපුවාම මේ ඔයාලට ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. ඊට පස්සේ පොඩි AdSense account එකක් හදාගන්න තියෙනවා. ඊට පස්සේ මාසෙන් මාසෙට එන ඉන්කම් එක මේ ඔයාගේ account එකට වැටෙනවා. ඔය කියන්නේ ඔය YouTube එකක මූලික මේ සිද්ධාන්තය කියන්නේ පොදු හරය තමයි මම මේ පොදු මේ ප්‍රතිරූපය තමයි කතා කරන්නේ. දැන් ඕකේ කතා කරන්න ඕනේ ඉන් ඩීටේල්ස් ටිකක් තියෙනවා. එතකොට දැන් කට්ටිය ඕක මවනවා මහා ලොකු මැජික් තියෙනවා මේ කරන්න. ඒකින්ද මේ YouTube කරන එක ලේසි නෑ. අපි පාඨමාලාව කරන්නේ අපි මෙහෙම කරනවා. ඕකේ මහ ලොකු මැජික් නෑ. ඊළඟට ඔයාලා පොඩ්ඩක් දැනගන්න ඕනේ පොලිසිස් ටික. ඒ පොලිසිස් මොනවද කියලා කිව්වොත් එහෙම ප්‍රධාන වශයෙන් YouTube එකේ තියෙන දේ තමයි කොපිරයිට් එක. ඒ කියන්නේ අනුන්ගේ දේවල් අරගෙන හොරකම් කරලා දාන්න යන්න එපා. තමුන්ගේ ගෙදර පූසාගේ ඔළුව අත ගන්න එක හරි දාන්න. නැත්තම් අනිත් දේවල් දාන්න යන්න එපා. ඕක තමයි ප්‍රධාන තියෙන මේක. ඊට පස්සේ රිපීටිව් කන්ටෙන්ට් කියලා දැන් අලුතෙන් තියෙනවා. ඒක ඉන්ඔතෙන්ටික් කියලා හැදිලා තියෙනවා. ඒ මොකද්ද ඊට පස්සේ මේ ඒක මේ කියන්නේ ගොඩක් දැන් AI වීඩියෝ හදන්න පුළුවන්. AI ස්ලොප් කියලා කියනවා. අපි AI ස්ලොප් වීඩියෝ හදා YouTube එක පුරවන එකට එකෙන් දැන් ඉන්ඔතෙන්ටික් කියලා හැදෙනවා. සහ එකම වීඩියෝ එක අපි දානවා නම් එක දිගටම අපි කියමු ඔයා කොහේ හරි සීගිරිය ගල රෙකෝඩ් කරලා තියෙනවා කියලා ඒක ඔයා ඒකම එඩිට් කර 10 පාරක් විතර දානවා YouTube එකට. එතකොට ඒ වගේ දේවල් ඒකේ තා පොඩි ටිකක් තියෙනවා කියලා දෙන්න. අපි ඒක වෙනම පොලිසිස් එක්ක කතා කරමු. ඔය දේවල් තියෙනවා. ඊට පස්සේ චයිල්ඩ් පොලිසිස් තියෙනවා. කියන්නේ පොඩි ළමයින්ගේ වීඩියෝ දානකොට ඔය ඒ දේවල් කරන්න බෑ. ඊට පස්සේ ලේ අපි දෙන්නෙක් මරාගෙන ගහගන්න ඒවා මේවා කරන්න බෑ. ලේ පෙන්වන්න බෑ. ඊට පස්සේ ආයුධ පෙන්වන්න බෑ. ඊට පස්සේ මත්ද්‍රව්‍ය නම්මනම් මේ දේවල් ඒ කියන්නේ අරක්කු බෝතලයක් තියන අපි පාටියක් දාලා සින්දුවක් කියන එක නෙමෙයි. නමුත් ඔය තියෙනවනේ ඉල්ලීගල් මේ ඩ්‍රග්ස් වර්ග ඒවා ප්‍රොමෝට් කරන්න බෑ. ඊට පස්සේ මොනවද තව අභිආයුධ පෙන්වන්න බෑ. අභිආයුධ ඒ කියන්නේ ඒවා සේල්ස් කරන දේවල් මේවා කරන්න බෑ. ඊට පස්සේ සූදු දේවල් ප්‍රොමෝට් කරන්න බෑ. ඊට පස්සේ සූදු ඔය බෙටිං සයිට් අනම්මන ඒවා ප්‍රොමෝට් කරන්න බෑ. ඒ වගේ පොඩි නීති ටික තියෙනවා. ඉතින් ඒවා අපි සාමාන්‍ය ජීවිතේත් අපි කරන්න හොඳ නැති දේවල්. ඉතින් ඔය ටික දැනගත්තට පස්සේ මේ ආය ලොකු මැජික් දේවල් දැනගන්න දෙයක් YouTube එකේ නෑ. ඊට පස්සේ ඔය සෙක්ෂුවල් දේවල් පොඩ්ඩක්වත් ඒවට අදාළ දේවල් දාන්න බෑ. දැන් YouTube එකේ ඉස්සර ඔය මතක ඇති පාර්ට්නර් කට්ටිය ඔය පොඩ්ඩක් ඔය පිටරට වීඩියෝ තිබ්බා බාගට හෙළුවෙන්න නම් දැන් ඒ සෙල්ලම් YouTube එකේ බෑ. මොකද මේක ඇත්තටම මාර අතිවිශාල ලෝකේ ට්‍රිලියන ගණන් මාසෙක අවුරුද්දට හොයන ලෝකේ ලොකුම මේ තාක්ෂණය මේ භාවිතා කරන ප්ලැට්ෆෝර්ම් එකක්. ඒකින්ද මේකට වංගු දාන්න බෑ. ඒකින්ද මේකත් එක්ක මේ ඒ අනවශ්‍ය දේවල් කරලා ඔය එක එක්කෙනා කියන සෙල්ලම් දාලා සල්ලි හොයන්න හදනවා ඒක බොරු දෙයක්. ඒකින්ද හරි සරලයි. හැබැයි මේ පොඩි ඔය මං කියපු නීති රීති ටිකම විතරමයි තියෙන්නේ. ඔය ටික හරියට ඔලුව තියාගත්තා නම් YouTube එකේ ගමන යන්න පුළුවන්. ඊට පස්සේ ළමයි දැනගන්න ඕනේ ලොකුම දේ තමයි මේ ඔයාලා දැන් ඔය කාගෙන් හරි දැන් මේ මාර විදිහට මම YouTube එකේ දැකලා තිනවා. ඔයාලා TikTok එකේ අරගෙන වීඩියෝ දාලා මාසෙට මේ ඩොලර් 5000යි 10000යි හොයන්න පුළුවන්. ඊට පස්සේ වෙන ප්ලැට්ෆෝම් වලින් අරගෙන දාලා මෙච්චරක් හොයන්න පුළුවන්. කරුණාකරලා ওই බොරු වලට අහු වෙන්න නම් එපා. මගේ පළවෙනි ඇඩ්වයිස් එක තමයි YouTube වලට ඔයාලා එනවා නම් මේ සල්ලි දීලා කෝස් කරන්න යන්න එපා. මේ YouTube ප්ලැට්ෆෝම් එකේ තියෙන ඕන තරම් ඉගෙන ගන්න. හරිද? මම මේ YouTube එකට අදාළ කතා කරන අනිත් දේවල් ගැන මට හොඳ නොලෙජ් එකක් තියෙනවා. හැබැයි ඔය කිසිම පාඨමාලාවක් සල්ලි දීලා කරන්න යන්න එපා. මොකද හේතුව YouTube එකේම ක්‍රියේටර් ඉන්සයිඩර් කියන එක අපි ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයාට YouTube එකක් කරන්න ඕන සරලම විදිහ ඔයාට A to Z කියලා දෙනවා. එතකොට ඇයි අපි මොකටද සල්ලි දීලා පාඨමාලාවක් කරන්නේ? ඇයි අපි දැන් මට එච්චර YouTube එකෙන් ඉන්කම් එකක් ගන්න පුළුවන් මම කිරක් නැහැ. ඇයි මට ඔයාට නොමිලේ කියලා දෙන්න බැරි? ඒකින්ද මෙන්න මේ ටික ඔයා කරන්න එපා. YouTube කරන්න පටන් ගන්නවා පළවෙනි දේ තමයි කාගෙන්වත් ඊමේල් එකක් සල්ලි දීලා ගන්න යන්න එපා. ඔයාට ඊමේල් එකක් හදා ගන්න පුළුවන්. ඕනම් පොඩි එකෙක් නොදන්නවනම් කාට හරි කියලා ඒක තරුණ ළමයි දන්නවා, වැඩි හිටි කට්ටියක් දන්නවා. ඒ කෙනෙකුට කියලා ඊමේල් එක හදාගෙන පාස්වර්ඩ් එක දාන ඒ ටික කරගන්න. ඊට පස්සේ කිසිම දවසක
කියලා සබ්ස්ක්‍රයිබර්ස් කරලා අර ඒක හරහා ගිහිල්ලා අරුවට සබ් කරන්න සබ් ටු සබ් අනම්මනම් කරලා සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්න යන්න එපා. ඒක කරන්නම එපා. ඊට පස්සේ කොහෙන් හරි AI එකකට දැන් ප්‍රොම්ප්ට් එකක් දුන්නාම AI හරහා අපිට පුළුවන් වීඩියෝ ක්‍රියේට් කරන්න. කිසිම දවසක AI මේ වීඩියෝ දාන්න යන්න එපා. ඔය අලුතෙන් පටන් ගන්න channel එකකට ඒක මාර විදිහට දැන් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම YouTube එක මිලියන ගණක් AI slop channel ක්ලීන් කරනවා. මේ ඒක නිසා ඒක කරන්න යන්න එපා. එතකොට watch hours සල්ලි දීලා ඔය දැන් කියනවා පැය 4000 දෙනවා ඔයාලට subscribers. ඔයාලා හිතන්න මේ ලෝකෙම එකත කරපු Google කම්පැනිට ඇති YouTube එකක්. ලෝකෙ හොඳම AI තාක්ෂණය ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරන එක මේ ඇල්ගොරිතම් එකක් පාවිච්චි කරන සමාගමකට මේ ලංකාවේ ඉන්න හුජ්ජ හෙන්චයියොන්ට මේක රවට්ටන්න පුළුවන් නම් ඒක පට්ටපල් බොරුවක්. ඒක පුළුවන්. හැබැයි තාවකාලිකයි. ඒක සිස්ටම් එකෙන් ඩිටෙක්ට් කරපු ගමන් ඔයාගේ channel එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට ඔයාට ආයේ ජීවිතේට YouTube කරන්න අවස්ථාවක් නැහැ. තව පොඩි දෙයක් තියෙනවා විශේෂම දෙයක් ඔය මේ YouTube කරනකොට circumvention issue කියලා. ඒක අපි එක එක නීති නිර්දේශ කතා කරනකොට කතා කරමු මේ. ඒ කියන්නේ මම මේ දැන් කියන්නේ YouTube කෙනෙක් වෙන්න අවශ්‍ය මූලික කරුණු ටික විතරයි ඔයාලත් එක්ක කතා කරේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මම අවසානයේ කියන්නේ මේ ඔයාලා මොකද මේ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක අපිට තියෙන එක 99%ක් අපි ජීවිතවල මාර කට්ටක් ගන්න. ඒකින්ද ඔයාලා හැමෝටම ගොඩ යන්න හොඳම මාර්ගයක් තමයි මේ YouTube හරි Facebook හරි කියන මං හිතන්නේ Facebook වල ඔය දැන් අල්ලගෙන යාම දිගටම තියෙයි කියලා ඔක කොතනදී හරි වැටෙන තැනක් එනවා. මොකද හේතුව මේ YouTube එක වගේ ඒක අර නිර්මාණාත්මක සහ මේක හරි විදිහට සැලසුම් කරලා නැහැ. ඔහේ AI දාන්න පුළුවන්, අනුන්ගේවත් දාන්න පුළුවන්. එහෙම පොඩි එඩිට් පාරක් දාලා තියන්න පුළුවන්. මේ ඒක නිසා මං හිතන්නේ YouTube එක ඔය ලංකාවේ මේ සෝරි මේ FB එකේ ලංකාවේ සල්ලි හොයන ඔය සෙල්ලම වැඩිකල් ඔය විදිහට කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒකත් යවත් කාලින වෙයි ගොඩක් දුරට. ඒකින්ද හොඳට මතක තියාගන්න මෙන්න මේ කරුණු ටික මූලික ටික ඔයා මොන වයසක හිටියත් මොන තනතුරක හිටියත් මොන තැනක හිටියත් YouTube එකක් පටන් ගන්න ඒක මාර විදිහට ආර්ථික වශයෙන් අපිට මේ බෙනිෆිට් එකක් ගෙනලා දෙනවා. මේක මේ ලංකාවේ කාටවත් තේරෙන්නේ නැති එක තමයි කරුමේ. නැත්තම් ඔයාලා ගෙදර තියෙන වංගෙඩියත් සල්ලි කියලා ඔයාලා මතක තියාගන්න. ගෙදර ඉන්න කූස් පැටියත් බලු පැටියත් සල්ලි කියලා හොඳට මතක තියාගන්න. එතකොට පළවෙනි මං අවසානට මේ ටික කරුණු ටික මේ ඔයාලට කැටි කරන්න වයස සීමාව හිතන්න එපා. channel එකක් පටන් ගන්න දවස් ගානේ වීඩියෝ එක ගානේ හරි දාගන්න අඩුම සතියට දෙක තුනක් හරි දාගෙන යන්න. මම කියපු අර අනුන්ගේ වීඩියෝ දාන්න යන්න එපා. තමුන්ට පහසු වීඩියෝ එකක් දාගෙන යන්න. එතකොට ඔය ඒ කියන්නේ නීති විරෝධී දේවල් දාන්න යන්න එපා. මං ඉස්සෙල්ලා කියපු ටික ඒවා දාන්න යන්න එපා. මේ සහ එක එක්කෙනාගේ කෝස් කරන්න සල්ලි දීලා කෝස් කරන්න යන්න එපා. මේ කාට හරි YouTube channel ගැන හෝ මොනවා හරි ගැන දැනගන්න ඕන නම් මම ඕන වෙලාවක සතයක්වත් නැතුව A to Z කියලා දෙනවා. ඕන කෙනෙකුට කියන්න මට දැනගන්න ඕන එක පල්ලෙහාන් පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න සහ ඔයාලා කියන්න මං ඊළඟට කරන්න ඕනේ මේ වීඩියෝ එක මොකක්ද කියලා. මම මේක පොදුවේ YouTube කෙනෙක් වෙන විදිය ගැන කතා කරේ. ඊට පස්සේ එකින් එක කතා කරනවා ඊමේල් මෙහෙමයි මේ මම මේක අමතරව මගේ channel ගොඩක් යන අතර මම මේක අමතරව කරන්නේ. එතකොට මට මේ එකින් එක A to Z කියලා දෙන්න විදිහක් නැහැ. ඊමේල් එකක් හදාගෙන මූලික කරුණු ටික මේව කරගන්න. ඊමේල් එකක් හදාගෙන වීඩියෝ දාලා මම අනිත් ඒ කියන්නේ දැන් වීඩියෝ එකක් ට්‍රිම් කරන හැටි නම් මම ඒව කියලා දෙන්න බෑ. වීඩියෝ එකක් දාන්න ඕන ලෙන්ත් එක දාන්න ඕන ටයිමින් ඊට පස්සේ A to Z AdSense එක ගොඩ දාන දරන නම් එකක්වත් සතයක්වත් රුපියලක්වත් නැතුව ලංකාවේ වීඩියෝ දාන්න ඕන හොඳම ටයිමින් මොනවාද මේකේ තියෙන අග මුල නෑර සියලුම පොලිසිස් ගැන සියලුම දේවල් කියලා දෙනවා. මම ඉස්සරහට වීඩියෝ කියනවා. ඒකින්ද රැඳිලා ඉන්න ඊළඟට මොකක් ගැනද වීඩියෝ එකක් කරන්න ඕනි කියලා ඔයාලා මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට දැනගන්න ඕන ඒකත් අහන්න අනිවාර්යෙන්ම මම කමෙන්ට් බලලා උත්තර දෙනවා. පළවෙනි දේ තමයි අදම දැන් මේක බලන මොහොතේම අනිත් පැත්තට ගිහිල්ලා ඔයා දැන් මේ YouTube එක එතකොට ඔයාලට තියෙනවනේ. ඒකෙන් පළවෙනි වීඩියෝ එකෙන් පටන් ගන්න මම නොමිලේ ඔයාලා ගොඩ දාන එක ගොඩ දානවමයි හරියට මාස 6ක් මහන්සි වෙන්න. සමහර විට ඒක ඔයාගේ දක්ෂතාවය අනුව එක වීඩියෝ එකකින් ගොඩ යන්නත් පුළුවන්. සමහර විට අපිට මාස 6ක් මහන්සි වෙන්න පුළුවන්. මාස 3ක් මහන්සි වෙන්න පුළුවන්.
AdSense එක හදලා සල්ලි ගන්නකම් A to Z 7-5ක්වත් නැතුව මම පෞද්ගලික උදව් කරනවා. ඒක හින්දා ඊළඟට ඔයාලට මම ඊට පස්සේ මේ policies අරන් මම එකින් එක කතා කරනවා. circumvention කියන්නේ මොනවද? මේ copyright strike ඊට පස්සේ pair use ඔක්කොම මම in detail කතා කරනවා. අර මම පොදු අදහස දුන්නේ ඒකටත් විනාඩි 30කට වැඩි ගියා. එහෙනම් බොහොම ස්තුතියි රැඳිලා හිටියට. ඔයාලට ඊළඟට දැනගන්න ඕන කරුණ මේ පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක්.